ඔයාලගේ ෆොටෝ ටික අරන් ආවේ. හොරෙන් එනවා මම බලන්න හොඳේ. ආයි ෆොටෝ ටික එනවා මගේ ඔයාලගේ හොඳේ. ඕ අය කියන්නකෝ. කියන්නේ කේ. මෙයාලා කට්ටිය ලෙඩ වෙලා ඉන්නේ ආනේ. ඔක්කොමලා 5 දෙනෙක් ගෙදර යවලා එක්කෙනෙක් හොස්පිටල් ඇඩ්මිට් කරලා ආව අර එතනින් ඉන්න කොමලේ. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එකේ දැක්කේ අපේ ෆොටෝස් ටික ගිහිල්ලා ගහපු එක. ඉතින් අද අපි ආවේ ටික දෙන්න. මම ඉතින් කොළඹ ඉඳලා තමයි මට එන්න පුළුවන් උනේ. අම්මලයි යාළුවෝයි කට්ටිය එක්ක මේගොල්ලෝ නම් මේ ගෙදර ඉඳලා ඉන්නේ. මේ නුදාර පේනවා නුදාර කොච්චර මහන්සිලාද කියලා වැඩේ කරන්නේ මේ ඉන්නයාගේ ආදරණීය නෝනා. අම්මාවා තාත්තා වෙ නැත්තේ? තාත්තා එනවා. ඇයි ඒ? එයා බයික් එකේ එයි. අයියෝ පාව. වුණා නෑ එනවා. මේ හායි මේ ආවත් ඉතින් හවුල් කරගත්ත මගේ මොකද්ද මොකකටද මේ ඉදිකටෙන් උලේ වගේ තින්නේ යාළුවෝ සෙට් එක තමයි. එන්නකෝ. මේ ඉන්න පෙලෝචි. පෙලෝචිට මහන්සි. පෙලෝචි ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා වෙලා ඉන්නේ බස් එකේ ඇවිල්ලා පයින් ඇවිල්ලා පහුව ඉතින්. ඕවා නේ මං සෑහෙන දුර පයින් එන්න උනා මට. නෑ මම දැන් ආයෙ දෙන්න එන්න දවසකුත් නෑ. ඔව්. කවගේ දෙන්නෙක් විතරයි මතක නැද්ද අපි තා ෆොටෝ ගිහලා නෝට් එක අපිට. අපි මේ ඔයා එකපාර ෆොටෝ ගත්තද නේද කියලා හොම මතකද? මාළු ෆොටෝ එක ගන්න. සුපුන්ට දැන් කණීපද ලෙඩ වෙලානේ සුපුන්ට ලෙඩ වෙලාද හිටියේ? ඔව් දෙන්නලු. ඒ මාෂලි ඉතලකෝ එන්න. ආරයිට්. හරි දෙන්න. නදීච නෑ. අමනේ ටික අරන් තියමු. කාවිස්. Thank you. ආව හොඳයි ෆොටෝ එක. ඈ හොඳයි. ඒකනේ. ටික. තන්දරුතේ. ඉමා. මෙයා තෙන. මෙයා දුෂ්මන්. බලන් දුෂ්මන්ට ලස්සනයිද කියලා ෆොටෝ එක? ඈ? ලස්සනයි. දසුන් ලස්සනයිද? ඇත්තද? මොනවාද? මේ තාත්තා එනවා තාත්තට දෙන්න. කවුද? මේ කවුද? ඔය තානේක දෙන්න ආවනේ. ඔව් ගාන්න තාත්තා වෙලාවට අන්තිම එක දෙන්න. සීරුවෙන් දින්නේ? සීරුවෙන් ඉන්නේ. දැන් අපේ බස් එක දවිරුමාම කොරවල ගදාන් විතරයි. ඉතින් මේ ඉන්නේ උදාර මල්ලි උදාර තරිඳු ෆොටෝග්‍රැෆි. ඉතින් මේ දෙවනි අවුරුද්දේ අපි දෙන මේ වගේ වැඩක් කරන්නේ. ඉතින් හරියම සතුටින් තමයි අපි දෙන මේ වැඩේ කරේ. ඔයාලට සුබ උපන්දිනයක් වේවා.
ඔයාලට සුබ දිනයක් වේවා. දෙන්නටම හැපියක් වේවා. ඔව් පොඩ්ඩක් ඔව් ඒ ෆොටෝ ටිකක් ඉතුරු වුණා. ඒත් ඒවා මේ ෆොටෝ ටිකක් දෙන්න බැරි වුණා. මේගොල්ලෝ ලෙඩ වෙලා ගෙදර ගිහිල්ලා ඉන්නවා. මේගොල්ලන්ටත් වෛරස් උණ හැදිලා ටිකක් දැන් සනීප වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි මෙයාලට තේ වේලකුත් ලෑස්ති කරලා තියෙන්නේ. උදේ අද සතුටුනේ එතනදී විශේෂ දෙයක් ලැබුණානේ ඒ අපි ලොකු හම්බුණා ඒ වගේම ලස්සන ප්‍රොග්‍රෑම් හම්බුණානේ ඉතින් අපි ඒ වුණත් මේ පරිච්ඡේද බලකට ඉතින් ඔන්නෝම තමයි මේ පාරත් වන්දිනේට උදාරගේ මගේ අපි දෙන්නත් එක එකතු වෙලා කරපු ලස්සන වැඩේ අවසන් වුණේ.